1986 නොවැම්බර් 15 කැලුම් දිලංග පෙරේරා මාවත බොරලැස්කම මොනවද බං ඔය පොත පෙරලගෙන කියවන්නේ? මේ නිකම් බැලුවේ මේකේ නංගම් හරි අමුතුයි නේද අයියේ? නංගම් විතරක් නෙමෙයි බං. මුන් කරන කියනවත් හරි අමුතුයි. මේ රමේෂයි ඇයි රමේෂයි අපි මේ හෝටලෙට එන පිරිමියාගේ විස්තර විතරක් ලියාගන්නේ? ගෑනුවගේ විස්තර ලියා ගන්න පුළුවන්. සමහර හෝටල් වල දෙකම ලියා ගන්නවා. අපි ලියාගන්නේ පිරිමියාගේ විස්තර විතරයි. මොකද ගොඩාක් ගෑනු කැමති නැහැ ඒගොල්ලෝ විස්තර ලියා ගන්නවා. අනික බං මේ රූම් වලට එන හැම කපල් එකම බලන්න ආපු ගමන් රූම් එකට රිංග ගන්න. ඒගොල්ලෝ කැමති නෑ බං ඔය විස්තර ලියලිය මෙතන චාටර් වෙන්න. එහෙම චාටර් වෙන්න ඕනේ නෑනේ අයියේ. එනකොටම ID දෙක දීලා යතුරු අරන් රූම් එකට ගියා නම් ඉවරයිනේ. අපි හැමින් විස්තර ටික ලියාගෙන යනකොට ID දෙක දෙනවනේ. අපෝ එතකොට අපිටනේ බං වැඩ වැඩි වෙන්නේ. මට මේ එකක් ලියන එකත් මහා කරදරයක් වෙලා තියෙන්නේ. මං ඒකට ආසයි අයියේ. ඉස්කෝලෙන් අයින් වෙලා මෙතෙන්ට ඇවිල්ලා මේ පුටුවේ වාඩි වුණාට පස්සේ තමයි බං මම පෑනක් අතින් ඇල්ලුවේ. මට ඒ තරම් කම්මැලි වැඩක් තවත් නෑ බං. මම මෙතෙන්ට ඇවිල්ලා මාසයක් දෙකක් යනකොට මෙතනින් එළියට බහලා වෙන වෙන වැඩවලට ගියා. උඹත් එමීට උතනින් බහලා ඵලයක්. මට නම් මෙතනින් බෑලා යන්න අදහසක් නෑ අයියේ. ටිකටම මෙතන ඉන්න තියෙනවා නම් මං හරි ආසයි. උඹට පුදුම ආසාවල් නේ බං තියෙන්නේ. මට තව ආසාවක් තියෙනවා. මොකද්ද? මේ හොටෙල් එකේ හැම රූම් එකටම දේව රූප ටිකක් තියලා උදේට පහනක් පත්තු කරන්න. පිස්සු දෙයක්. නෑ අයියේ. ජෝඩුවක් කාමරේට එනකොට ඒ කාමරේ දේව ආශිර්වාදයේ තියෙනවා කියලා ඒගොල්ලොන්ට දැනුනම ඒ කට්ටියගේ හිතට සහනයක් දැනෙයිනේ. අනිත් එක තෙල් වලටත් එච්චර ගාණක් යන්නේ නෑනේ. මං උදේම නැගිටලා ඒ වැඩේ කරන්න. කසුනා මේ රූම් වලට එනෙවුම් පත්තු කරන පහනක් පත්තු කරගෙන මාරු කරන තෙලක් මාරු කරගෙන යයි. උඹට අදාළ වැඩේ විතරක් කරගෙන හිටහම්.